Hi everybody, Assalamu alaikum, Manakam. Rupurutu lendatu kamat රැගෙන අද ඔබ වෙත මා පැමිණෙන්නේ ගුණාරු භවයේ හා හේතුක ග්‍රන්ථිය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව සංවාදය සමග ඒකාත්මික වන ලෙස ඔබට ආරාධනාවක්ද කරමිනි. සියල්ලටම ප්‍රථම මම කැමති විශේෂ ස්තුතියක් කරන්න සිද්ධ වෙන අපේ මේ බටුගම්පල ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රජා සත්කාර සේවය. ඒ කියන්නේ ප්‍රජා සංජානන සේවාවන් සහ අධ්‍යාපනික සහ භාවනාමය වැඩසටහන් මෙම සඳහා මෙම ස්ථානයේ ලබා දීම පිළිබඳව එවෙන්න මෙහි ඉංග්‍රීසි කතා පුහුණු පන්ති පැවැත්වීම පිළිබඳ යෝජනාවන් කිරීම පිළිබඳව. කොහොම හරි මා අද බලාපොරොත්තු වෙන්නේ pineal gland හේතුක ග්‍රන්ථිය සහ පරිණාමය පුනර්භවය නැවත ඉදීම සම්බන්ධ මේ යුගයේ විශාල කතිකාවතක් යන බව අපට පෙනෙන්න තිබෙනවා. සමාජ මාධ්‍ය දෙස සිත යොමු කර බැලුව විට කෙසේ හෝ වේවා බුදුරජාණන් වහන්සේ පවා දේශනා කර තිබෙනවා මේ පරිණාමීය සංකල්පය අග්ගන්න සූත්‍රය තුලින්. කලින් මම මේ ගැන සඳහන් කර තිබෙනවා සංසාරයේ අඛණ්ඩ පැවැත්ම කියන එක හුඟක් අය හිතන්නේ රේකීය එන්ටිටි එකක් කන්සෙප්ට් එක එහෙම නැත්නම් කිසියම් දෙයක් කියලා. ඇත්තෙන්ම නාම නිසා රූප නිසා නාමත් පවතී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. භාෂා තිබෙනවා නිවාරේ. භෞතික විද්‍යාව අනුව ක්වොන්ටම් ගණනය අනුව නාම රූප කියන දෙකේ වචන වෙනස් වුණාට පදාර්ථ සහ ශක්තියින් වශයෙන් විග්‍රහ කර තිබෙනවා. ඔබ දන්නවා අපි ඒ පිළිබඳව කලින් කතා කරලා තිබෙනවා. අදම විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ ක්වොන්ටම් කරණය පිළිබඳ යම් කිසි අදහසක් ඔබට ලබා දෙන්න. උදාහරණයක් හැටියට මේ වෙලාවට මට මතක් වෙනවා දවසක් මම අපේ මල්ලිලෑගේ දෙට්ට ටීවී බලන්න ගියා. බලන්න ඉදියන්නේ ළමයි කෑ ගහන බලන්න ඉදියන්නේ කියලා බලුවාම පස්සට පැත්තේ ඉන්න බැරි ගිහින් බැලුවාම ඇන්ටනාව කවර් වෙලා තියෙනවා, ආවරණය වෙලා තියෙනවා පොළ අතු වලින් පෙර ගහන පොළ අතු. මට හිතුණා හේතුව මේ විය යුතුයි කියලා. මා ඒ අතු කරපා දමලා ඉවරලා ගිහිල්ලා බැලුවාම ඔන්න ටීවී එක පෙනෙනවා. ඒ කියන්නේ පෘථිවියට ආකර්ෂණය වෙලානේ හැමදේම තියෙන්නේ. ඒ මැදිවට පෘථිවිය සූර්යයාට ආකර්ෂණය වෙලා තින්නේ. ඒ වගේම චන්ද්‍රයා ග්‍රහලෝක පෘථිවියට ආකර්ෂණය වෙලා තියෙනවා. සූර්යයාට සියල්ල ආකර්ෂණය වෙලා තියෙනවා. ඊගාට බිලියන ගණන් සූර්යාවන් ඒ අයුරින් එකිනෙක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට එක තැනක චුට්ටක් වෙනසක් වුණාම අපිටත් දැනෙනවා. අපේ මොළයේ සෛල වලටත් දැනෙනවා. සූර්යාලෝකය, සූර්ය ශක්තිය
හරහා තමයි හරි තත්ත්වද නිෂ්පාදනය වෙන්නේ අපේ විද්‍යා ඉගෙන ගන්න දේශන මනෙන්නේ ඒ පිළිබඳව ගන්නවා. අදට මම මෙතනින් අවසන් කරන්නම්. අපි නැවත හමු වෙමු තවත් වීඩියෝ එකකින්. හොඳයි.